කාර් එකකට ශාපයක් වදින්න පුළුවන් කියලා ඔයා විශ්වාස කරනවද? අපි අද කතා කරන්නේ ඇත්ත ලෝකෙ සිදුවුණු හොරර් ෆිල්ම් වල අපි දකිනවා වගේ හිතා ගන්න බැරි අභිරහස් සිදුවීමක් ගැන. ජේම්ස් ඩීන් කියන්නේ 1950 කාලේ හොලිවුඩ් වල හිටිය දක්ෂ ඇමරිකන් ඇක්ටර් කෙනෙක්. මේ අභිරහස් කතාවට මුල් වෙන්නේ ජේම්ස් ඩීන්ගේ කාර් එක. මේ කාර් එක කස්ටම් බිල්ඩ් කරපු Porsche 550 ස්පයිඩර් වර්ගයේ කාර් එකක්. 1300cc එන්ජිමක් වගේම සැහැල්ලු ඇලුමිනියම් බොඩි එකක් තිබ්බ මේ කාර් එක ස්ට්‍රීට් ලීගල් රේසින් කාර් එකක්. ජේම්ස් මේ කාර් එකේ ඉස්සර සහ පැත්තේ 130 කියන අංකයයි කාර් එකේ පිටිපස්සේ එයා කාර් එකට දීපු නික්නේම් එක ලිටල් බාස්ටර්ඩ් කියලා පේන් කරලා තමා තිබුණේ. 1955 සැප්තැම්බර් 23 වෙනිදා ජේම්ස් එයාගේ මේ කාර් එක තවත් ප්‍රසිද්ධ හොලිවුඩ් ඇක්ටර් කෙනෙක් වුණ ඇලෙක් ගිනස්ට, ඒ කියන්නේ අපි කවුරුත් දන්න ස්ටාර් වෝස් ෆිල්ම් සීරීස් එකේ ඕබි-වන්ට පෙන්නනවා. මේ කාර් එක දිහා ටිකක් වෙලා බලන් ඉන්න ඇලෙක් එකපාරටම ජේම්ස්ට කියනවා ඔයා මේ කාර් එකට නැග්ගොත් අනිවාර්යෙන් සතියක් ඇතුළත ඔයාට මැරෙන්න වෙනවා කියලා. ජේම්ස් මේකේ ඒ වෙලාවේ එච්චර විශ්වාස කරන්නේ නැහැ. හැබැයි හිතා ගන්න බැරි විදිහට හරියටම දවස් 7කින්, ඒ කියන්නේ 1955 සැප්තැම්බර් 30 වෙනිදා කැලිෆෝනියාව වල දුණු ඇක්සිඩන්ට් එකකින් ජේම්ස් ඩීන් මැරෙනවා. ඒ විතරක් නෙමෙයි, එයාගේ ලිටල් බාස්ටර්ඩ් කාර් එක කුඩුපට්ටම් වෙනවා. හැබැයි මේ අභිරහස මෙතනින් ඉවර වෙන්නේ නැහැ. මේ කුඩු වුණු කාර් එකේ ඉතුරු කොටස් ටික ජෝර්ජ් බැරිස් කියන ප්‍රසිද්ධ කාර් කස්ටමයිසර් මිලදී ගන්නවා. එයා මේ කාර් එක එයාගේ ගරාජ් එකට ගෙනත් අන්ලෝඩ් කරනකොටම ඒක ලිස්සලා ඇවිත් එයාගේ සේවකයෙක්ගේ ඇඟ උඩට වැටෙනවා. ඒ අනතුරින් ඒ සේවකයාගේ කකුල් දෙකම යාට අහිමි වෙනවා. ඒ වගේම බැරිස් මේ කාර් එකේ පාර්ට්ස් කරලා මේක යූස් කරන්න පුළුවන්කම තිබ්බ එන්ජින් එකයි ඩ්‍රයිව් ට්‍රේන් එකයි ට්‍රොයි සහ විලියම් කියන තවත් රේසර්ස්ලා දෙන්නට විකුණනවා. ඒ වගේම කාර් එකේ තිබුණු හානි වෙලා තිබ්බ නැති ටයර් දෙකක් තව කෙනෙක්ට විකුණනවා. 1956 කැලිෆෝනියාව වල තිබුණු එකම රේස් එකට මේ කාර් එකේ පාර්ට්ස් අරගත්ත ට්‍රොයි විලියම් කියන දෙන්නම තරඟ කරනවා. මේ තරඟය අතරතුර ලිටල් බාස්ටර්ඩ්ගේ පාර්ට් හයි කරලා තිබ්බ මේ දෙන්නගේම කාර් හිතා ගන්න බැරි විදිහට ඇක්සිඩන්ට් වෙනවා. එතනදී ට්‍රොයිට එයාගේ ජීවිතේ නැති වෙනවා වගේම විලියම්ට බරපතල විදිහට තුවාල වෙනවා. ඒ වගේම වැඩි දවසක් යන්න කලින් කාර් එකේ ටයර් දෙක ගත්ත කෙනත් ඩ්‍රයිව් කරන ගමන් ඉද්දි ටයර් දෙකම පුපුරලා කාර් එක පෙරලිලා බරපතල විදිහට තුවාල වෙනවා. මේ විතරක් නෙවෙයි, මේ කාර් එකේ පාර්ට්ස් හොරකම් කරන්න බැරිස්ගේ ගරාජ් එකට පැනපු හොරු දෙන්නෙක්ටත් හිතා ගන්න බැරි විදිහට අනතුරු වෙනවා. ඒකෙන් එක හොරෙක්ගේ අත සම්පූර්ණයෙන්ම කැපිලා වෙන් වෙනවා. තවත් මේ වගේ අභිරහස් අනතුරු ගොඩකට හේතුණු මේ ලිටල් බාස්ටර්ඩ් කාර් එකේ ඇම්බර්නු චැසිය බැරිස් අන්තිමට එයාගේ ලොස් ඇන්ජලිස් වල තියෙන ගරාජ් එකට අරන් එන්න තීරණය කරනවා. මියාමි වලින් කන්ටේනර් එක පටවලා සීල් කරලා එන මේ ලිටල් බාස්ටර්ඩ්ගේ ඉතුරුණු කොටස් ටික ලොස් ඇන්ජලිස් වලට ඇවිත් බලද්දි නිකම්ම අතුරුදහන් වෙලා. කිසිම හොරකමක් වුණ සාක්ෂියක්වත් තිබිලා නැහැ. කන්ටේනර් එකේ සීල් එකවත් කැඩලා තිබ්බේ නැහැ. හිතා ගන්න බැරි අභිරහස් අනතුරු ගොඩකට හේතුණු මේ කාර් එකට වුණ දෙයක් අදටත් කවුරුවත්ම දන්නේ නැහැ. ඔයාට හිතන විදිහට මේ කාර් එකට මොනව වෙන්නේ නැද්ද? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ ලෝකේ පුරා තියෙන මිස්ටීරියස් දේවල් ගැන දැනගන්න දිගටම අපිත් එක්ක ඉන්න. If you love uncovering universal mysteries, stay tuned with the Vault LK. There are many more files yet to be opened. See you soon.